ආයුබෝවන් ඔයාලා හැමෝටම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් අඩසිහි වරම් සහ ආරූඪ කියන කොටස. හැබැයි මෙහෙමයි මේ වීඩියෝ එක දීර්ඝ වුණොත් මම කෙටි කරනවා. ඉතින් විනාඩි 5-6කට වඩා මම වීඩියෝ එක ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒක බලන ඔයාලටත් අර ටිකක් කම්මැලි ස්වභාවයක් එන්න පුළුවන් නිසා. හොඳයි මේ අපි කලින් කතා කරන්නේ සිහිවරම් සම්බන්ධයෙන් කට්ටියක් අහලා තිබ්බ කොහොමද බෝධි පූජාවක් කරන්න කියන කතාව. ඒක මම ඔයාලට පැහැදිලිව කරන්නම් පස්සේ දැන් අපි කතා කරමු අඩසිහිවරම සම්බන්ධයෙන් කතා කරනකොට සාමාන්‍යයෙන් මම මේ වීඩියෝ වලින් කතා කරන්නේ ගොඩාක් සරලව මනුස්සයෙක්ට පැහැදිලි වෙන ආකාරයට. හරිද? එතකොට සාමාන්‍යයෙන් අපි දන්න කාරණා තියෙනවා අඩසිහි කිව්වහම එයාට සාමාන්‍යයෙන් ඥාතියෙක් ඇවිල්ලා කරන කියන කටයුතු. ඒ හැමදේම හොඳට මතකයි. හැබැයි එයා ඇවිල්ලා Tamanට ඕන විදිහට අංග චලන, එහෙම නැත්නම් හිස සෙලවීම, ඒ ආදී කාරණා සිද්ධ කරනවා. හැබැයි ඔයාට මේ මොකද්ද කරන්නේ? මෙයා මොකද්ද කිව්වේ? ඒ කියන කාරණා හොඳින් මතකයි. ඉතින් ඔන්න ඔය අත්දැකීම තුල තියෙන වරම් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ අඩසිහිවරම් කියලා. එතකොට විශේෂයෙන් පත්තිනි මෑණියන්ගෙන් එතකොට කතරගම දෙවියන්ගෙන් ඒ වගේ අර සාමාන්‍යයෙන් මෙහෙමයි. පින සහිත අයට මේ අඩසිහි පැත්තත් එන්න පුළුවන්. ඒ කියන්නේ දැන් බණ භාවනා කරන අයට පවා මේ අඩසිහි මට්ටම් එනවා. ආරූඪ මට්ටම් එනවා. එතකොට මේක නැහැයි කියන්න බෑ. මොකද ඒවා භාවනා ශක්තියින් එක්ක එන දේවලුත් තියෙනවා. හරිද? එතකොට මේ දේවල් පින් නැහැ කියන්න බෑ. ඉතින් අපි මම මේකෙදි කතා කරන්නේ සාමාන්‍යයෙන් පුද පුලුටු දෙන ඔය වෙරි වර්ග දෙන අඩසිහි හෝ ආරූඪ කතා නෙවෙයි. හරිද? පින් සමග තමන්ගේ වැඩ කටයුතු කරන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පින් අනුමෝදන් කිරීම, එහෙම නැත්නම් දානමාන කටයුතු ඒ ආදී වශයෙන් පිළිවෙත් පුරාගෙන කරන අඩසිහි මට්ටම් වලින් කටයුතු කරන අය ඉන්නවා දැන් මේ සමාජයේ ඕන තරම්. එතකොට ඒ කට්ටිය තමයි ඒ කට්ටිය ගැන තමයි මම මේ කතා කරන්නේ. සාමාන්‍යයෙන් එහෙම අවසර තියෙන අයත් ඉන්නවා මේ වරම් විෂය තුල. එතකොට ඒ අයත් සාමාන්‍යයෙන් තමන්ට ඥාතීන් දෙන පණිවිඩ ප්‍රකාර අනුව තමයි කටයුතු කරන්න ඕනේ. ඒ ගුරුවරයාට හැකියාව තියෙන්න ඕනේ අඩසිහි සහිත වරම් ඥාතියා අදාළ වරම් දරුවාගේ ශරීරයට ගෙන්නලා ඒ ශරීරයේ තියෙන දෝෂ මොනවාද, භූමියේ තියෙන දෝෂ මොනවාද, ඒ ආදී කාරණා විමසලා බලලා එහෙම කිසි දෙයක් නැත්තම් වරම් දරුවාගෙන් වෙන්න අවශ්‍ය මොනවාද කියලා දැනගෙන ඒ අවශ්‍ය කටයුතු පිළිවෙත් සපුරා දීම. හැබැයි මේකෙදි සිහිවරම් හා සමානවම මුල් ස්ථාන වදින පුදන දේවල් එකපාර කරන්න යන්න එපා. මොකද කාලයක් යනකම් දරුවාගෙන් විය යුතු යම් දේ තියෙනවා නම් ධර්මානුකූල පැත්තෙන් පින් කුසල් ආදී පැතිවලින් ඒ දේවල් වෙනුවෙන් ගුරුවරයා ඥාතියා සමග සම්බන්ධ වෙලා ඒ දේ සාකච්ඡා කරලා ඒ ගැටලුව ඒ අවශ්‍ය මඟ පෙන්වීම කරන්න අවශ්‍යයි. ඒ වගේම ඒක ගුරුවරයාට තියෙන හැකියාවක්. හරි එකපාරට යහන් තියන්නවත් පහන් පූජා කරන්නවත් ඔය කාරණා කියන්න යන්න එපා. මොකද ඒක ඒ දරුවටත් අවශ්‍ය වෙනවා දැනෙන්න. එක්කෝ ඒ ඥාතීන් ඇවිල්ලා පවසන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ගුරුවරයාට හිතුණු විදිහට ඒ දේවල් කියන්න බෑ. මොකද විශේෂයෙන්ම මෙතන අඩසිහි පැත්තකින් එන ඥාතියෙක් ඉන්නවා. ඥාතිය ඇවිල්ලා කතා කරනවා. එතකොට ඒ ඥාතියට අවශ්‍යතාවයේ අනුව අවශ්‍ය දේ සූදානම් කරලා දෙන්න ඕනේ. සහ ගුරුවරයාට හැකි වෙන්න ඕනේ ඥාතියා කියන යම් දේ ගැළපෙන්නේ නැත්තම් මේ වරම් දරුවාට ඒක ඒ ඥාතියාගෙන් ඉවත් කර. ඒ කියන්නේ ඥාතියාගේ ඒ කියන දේ ඒ කියන රාමුවෙන් ඉවත් කරලා එකගතාවයකට ඥාතියත් එක්ක පැමිණෙන්න ඒ අදාළ ගුරුවරයාට හැකියාව තියෙන්න ඕනේ. එහෙම හැකියාව නැතුව ඥාතියා කියන දේ කරන්න ගුරුවරයා ශිෂ්‍යයාට පැහැදිලි කරලා මගක් පෙන්නනවා නම් ඒකේ ගුරුවරයාගේ තියෙන හැකියාව නෙමෙයි නොහැකියාව. එතකොට ගුරුවරයා දැනගන්න ඕනේ ඥාතියවත් යහපත්ව ශිෂ්‍යයාවත් යහපත්ව අදාළ මාර්ගය පෙන්වලා දීලා අවශ්‍ය වත්පිළිවෙත් ඒ ගමන් කළ යුතු ස්ථාන සම්බන්ධයෙන් ඥාතිය එක්ක කතා කරලා ඒ තොරතුරු විසදලා දෙන්න.
එතකොට විශේෂයෙන්ම පින්දහම් කටයුතු වල නිරත වීම ඕනම වරම් දරුවෙකුට විශේෂ දෙයක්. ඒ වගේම විශේෂයෙන් බුදු ගුණත් එක්ක තමන්ගේ ගමන යාම තමයි වැදගත්. දැන් සමහර අය කියයි පුදු පුලුටු දෙන්නේ නැතුව දේවල් කරන්න බෑ කියලා. ඒක ගැන මම විශේෂයෙන් වීඩියෝ එකක් කරන්නම්. හැබැයි මට මොන චෝදනා කරයිද දන්නේ නැහැ. නමුත් ඒක තමයි ඇත්ත. මම කියන්නේ තමන්ගේ ගුණධම් වර්ධනය කරගෙන යන්න, තමන්ගේ ඕර ශක්තිය හදාගෙන ඥාතින්වත් ශක්තිමත් කරගෙන ඒ ගමන යන්න. අනිත් තව කාරණයක් කියන්න තියෙනවා. ගුරුවරයෙක්ට කියලා තව ඥාතියෙක් බල කරන්න, තව යහනකින් තියන්න, එහෙම නැත්නම් තමන්ගේ යහන් බල කරන්න, ඒ ආදී කාරණාවලට වරම් දරුවන් සූදානම් වෙන්න එපා. මොකද ගුරුවරයෙක්ට කියලා අමුතුවෙන් හැකියාවක් නැහැ. තව හොඳ ඥාතියෙක් බලවත් කරන්න. ඒක තියෙන්නේ වරම් දරුවගේ මාතේ. හරිද? ඔය ගොඩක්ම ගුරුවරු කරන්නේ තමන්ගේ යහනෙන් අදාළ ඥාතිය තියාගෙන ඒ ඥාතිය හරහා වැඩ කරගන්න එක. ඒක ලොකු අසාධාරණයක් වරමක් අරගෙන එන ඥාතියට. එතකොට ඒව ගැනත් හොඳින් කල්පනා කරලා ඔයාට වරම අයින් කරන්න ඕන නම් ඒකට සුදුසු ක්‍රමවේදයක් හරියාකාරව පාවිච්චි කරලා ඒ විදිහට කටයුතු කරන්න හොරව ගුරුවරුන්ට අහු වෙන්න එපා. එතකොට ඥාතියා කියන විදිහට ඔයාට මුල් ස්ථානයකට යන්න අවශ්‍ය වෙනවා නම් ඒකට ඔයාගේ අතේ මුදල් නැත්නම් ණය තුරුස් වෙලා දේවාල ගානේ යන්න එපා. ඒක මම කලිනුත් වීඩියෝ එකක කිව්වා. එතකොට ගුරුවරයා ඒ හැකියාව තුලින් ඒ අදාළ එන අඩසිහි පැත්තෙන් එන ඥාතියා එක්ක කතා කරලා ඒ දරුවට යන්න අවශ්‍ය තැනක් තියෙනවා නම් ඒ යන්න අවශ්‍ය දැනට අවශ්‍ය මුදල් ඒ දෙන්න පූජා කරන්න යමක් තියෙනවා නම් ඒවට අවශ්‍ය මුදල් වියහියදම් සැලසීම ඒ කාරණා කතා කර ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් ওই විදිහට තමයි අඩසිහි පැත්තක කාරණා කටයුතු සිද්ධ වෙන්න අවශ්‍ය. ඉතින් ගුරුවරයෙක් තෝරා ගැනීම තමයි වැදගත්ම කාරණේ. මොකද හරියට ගුරුවරයාට හැකියාව තියෙන්න ඕනේ එන වරම් ඥාතිය සමග සම්මුඛව කරන්න හැකි කාරණා, කරන්න නොහැකි කාරණා, ඇති ගැටලු, ඒ ගැටලු විසඳන්න අවශ්‍ය ක්‍රමවේද, හිර තියෙනවා නම් හිර ඉවත් කිරීම සම්බන්ධයෙන්, හිර ඉවත් කරාට පස්සේ කොහොමද කියන ස්වභාවය, ඒ ආදී හැම දෙයක්ම ගුරුවරයා ට හැකි වෙන්න ඕනේ අර ඥාතියා හරහා සම්බන්ධ වෙලා ඒ ප්‍රශ්න ගැටලු විසඳලා දෙන්න. හරිද? අනවශ්‍ය දේවල් තියෙනවා නම් ඉල්ලන ඒ දේවල් ඉවත් කරන්න. හරිද? එහෙම නොහැකි ගුරුවරයෙක් තෝරගන්න එපා. මම ආයෙම ඒක කියනවා. හොඳයි, මම ඊගා වීඩියෝ එකෙන් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ආරූඪ වරම් සම්බන්ධයෙන්. ඉතින් ඒක ගොඩක්ම අයගේ කතා බහට ලක් වෙන ගැටලුවක් වෙන වීඩියෝ එකක් වේවි කියලා හිතෙනවා. හොඳයි. තවත් වීඩියෝ එකක් මම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ තෙවෙනි ඇස සම්බන්ධයෙන්, භාවනාව සම්බන්ධයෙන් මට වීඩියෝ එකක් කරන්න බැරි වුණා හුඟ දවසකින්. ගොඩක් අය හොයන කාරණයක් තමයි තෙවෙනි ඇස සම්බන්ධයෙන් කාරණා. ඒකත් මම ගේන්න බලාපොරොත්තු වෙනවා. භාවනාව ගැටලු ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තව කිහිපයක්ම තියෙනවා මම ගේන්න බලාගෙන ඉන්න. ඔයාලා මාත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලට මොනවා හරි අහන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මම කැමතියි මට මේ ලයික් එකක් දානවට. මොකද මට ඒක පොඩි මොටිවේට් එකක් වෙන හින්දා තව වීඩියෝස් ගේන්න. හරි, එහෙනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.